තාත්තේ අර සුද්දිගේ නියුම් දරුවන්ට තාත්තලා දෙන්නෙක් ඉන්නේ කොහොමද? අපුතේ ඕකට කියන්නේ හෙටරෝ පැටර්නල් සුපර්ෆෙකන්ඩේෂන්. ඔබට ඇහුණ හරි. ලොව කිව්වොත් පුතේ එක කාන්තාවක් එක චක්‍රයකදී ඩිම්බ දෙකක් මුදාහරණ කොට හරිම දුර්ලභයි. ඒ ඩිම්බ දෙකට පිරිමි ශුක්‍රාණු දෙකක් සංසේචනය වුණාම එන රිසල්ට් එක තමයි ඕක. ඉතින් ඕක වෙන්නේ කොහොමද තාත්තේ? මේක පුතේ ඕක වෙන්නේ විශේෂයෙන්ම වංශකම නිසා. බයි පුතේ මම ඔබට උදාහරණයක් දුන්නොත් ඕක වෙන්නේ තමන්ගේ හොරමිනියාගේ පුල් අවුට් ගේම් එක වීක් නම් ඒ ගෑණිගෙන් තමන්ගේ බඳු මොනසෙත් එක්කත් බුදියගෙන ඒ ලෝඩ් එකත් අරගෙන එහෙමත් නැත්නම් ඒක අනිත් පැත්ත වෙන්නත් පුළුවන් පුතේ. තමන්ගේ හොරමිනියත් එක්කත් සෙක්ස් කරලා ඊට පස්සේ තමන්ගේ මිනිහත් එක්ක සෙක්ස් කරලා ඔය හොරේ අහුවෙන්නේ නැතු වෙන්න ඔය දේ කරන්න පුළුවන්. ඒකත් වෙන්න ඕනේ හැබැයි පැය 12ක් 24ක් නැත්නම් දවස් 4ක් 5ක් අතරත් ඒ කනෙක්ෂන් එක තිබ්බොත් තමයි ඔය වැඩේ වෙන්නේ. හැබැයි ඒකත් දුර්ලභයි. තාත්තේ ඔයගේ දේවල් මග අරගන්න බැරිද? ඒකට ඉතින් ළමයෝ කියන්න තියෙන්නේ අයලකින් දරුවෝ හදන්න එපා. දරුවෝ හදලා අයල යන්නත් එපා. මම මේකට දරුවෝ ප්‍රොටෙක්ෂන් පාවිච්චි කරන්න කියලා තමයි හිතියේ. හැබැයි වංචකකමට සීමාවක් තියෙනවා. කියන එක හරිම ගැඹුරු හරිම ඉන්ටිමේට් කනෙක්ෂන් එකක් පුතේ. ඒක නිසා පුතේ අනින්න හැම එකටම කකුල් දෙක දිගාරින්න එපා. කකුල් දෙක දිගාරින්න හැම එකටම අනින්න යන්න එපා.